කොටස් වෙළඳපොළ කියන්නේ මොකද්ද? ඒකේ වෙන්නේ මොනවද? කොහොමද ලාභ ගන්නෙ? මොනවද මේ ෂෙයාර්ස් විකුණනවා ගන්නවා කියන්නේ මොකද්ද? එතකොට ඒවා ඉගෙන ගන්න කොහොමද? ඒවට බලන්න හොඳ channels මොනවද? එතකොට වීඩියෝස් මොනවද? එතකොට ඉගෙන ගන්න ඕන ටෙක්නික්ස් මොනවද? මේ දේවල් අපි පළවෙනි වීඩියෝ එකෙන් මේ ඉගෙන ගත්තනේ. දැන් අද බලන්න යන්නේ කොහොමද මේ වැඩේ කරන්න account එකක් හදාගන්නේ කොහොමද මේ ඒ වැඩේ කරන්නේ කියලා තමයි අද බලන්න යන්නේ. මේක පොඩ්ඩක් පැටලෙන ගතියක් තියෙනවා. ඒකින්ද අපි ඉස්සෙල්ලා බලමු මේ කොහොමද මේ account එකේ තත්ත්වක basic structure එක බලමු කොහොමද මේක වෙන්නේ කියලා. දැන් මුලින්ම අපිට දැන් මේ කතාව කියන්න කලින් ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න ඕනේ ඔයගොල්ලෝ දන්නවනේ driving license එකක් ගන්න අපි වාහන පදින්නනේ. හැබැයි ඔයා driving license එකක් ගන්නකොට ඔයාට කාර් එකක් හම්බෙන්නේ නැහනේ. ඔයාට හම්බෙන්නේ කාර් එකක් පදින්න අවසරයක්. ඔයා කාර් එක වෙනම ගන්න ඕනේ. හරිද? අන්න ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. හරි. දැන් අපි මුලින්ම කොටස් වෙළඳපොලේ CSE කියන්නේ Colombo Stock Exchange. එතකොට මේක ඉස්සෙල්ලා අපි රෙජිස්ටර් වෙන්න ඕනේ. හරියට අර ලයිසන් ගන්න මේ යනවා වගේ. හරිද? ඒකට අපි කරන්නේ මුලින්ම CSE එකේ account එකක් හදාගන්න එක. CSE එකේ රෙජිස්ටර් වෙන එක. ඊට පස්සේ අපි අර ලයිසන් එක අරගෙන කාර් එකක් ගන්නවා වගේ ඊට පස්සේ අපි හදනවා CDS account කියලා එකක් මේක ඇතුළේ ඉඳගෙන. දැන් මේක නම් Colombo Stock Exchange එකේ account එක මේක ඇතුළේ ඊට පස්සේ හදනවා අපි CDS account කියලා. CDS කියන්නේ මොකද්ද? Central Depository Systems account. මේක ඇතුළේ තමයි ඔයාගේ ගන්න shares, එතකොට ඔයා දාන සල්ලි, shares විකුණලා එන සල්ලි, ඒ ඔක්කොම මේක ඇතුළේ තමයි තියෙන්නේ. එතකොට මේක මේ CDS account එකක් නෙවෙයි කීපයක් හදන්නත් පුළුවන් එක එක බ්‍රෝකර්ස්ලා දාලා. හරිද? අපි පැත්තක තියලා ඉස්සෙල්ලා එකක් මේ හදන විදිය බලමුකෝ. හරි. දැන් මේක හදන්න ඉස්සෙල්ලා මම කියවනේ මේ ඉස්සෙල්ලාම මේ CSE එකේ රෙජිස්ටර්ලා ඉන්න ඕනේ කියලා. ඒක කරන්න ඔයා මුලින්ම කරන්න ඕන වැඩේ තමයි ඔයාට ස්මාර්ට්ෆෝන් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. නැත්තම් මේ වැඩේ ලේසියෙන් කරන්න බෑ. දැන් මේක හැදුවට පස්සේ ඔයාට කොහෙටවත් යන්න බෑ. කියන්නේ මේක හදන තැන ඉඳලා ෂෙයාර්ස් ගන්න, විකුණන, ඒවයි ලාභ ගන්න, ඒ වගේ සල්ලි ගන්න කිසිම දෙයකට කොහෙටවත් යන්න ඕනේ නැහැ. ෆෝන් එකෙන් ඔක්කොම දේවල් කරන්න පුළුවන්. හරිද? මේක හදන තැන ඉඳලා ඉවර වෙනකම්ම මුකුත්ම කිසිම දෙයකට කොහෙවත් යන්න ඕනේ නැහැ. හරි. ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ මොබයිල් ඇප් එකේ මොබයිල් ෆෝන් එකේ මෙන්න මේ මොබයිල් ඇප් එක දා ගන්න ඕනේ. CSE මොබයිල් ඇප් එක. හරිද? මේකට ගිහිල්ලා ඊට පස්සේ ඔයාට තියෙනවා මේ රෙජිස්ටර් වෙන්න පුළුවන් new account ගිහිල්ලා ඉවරලා මේක තියෙනවා මේ වගේ continue with CSE කියලා ගිහිල්ලා ඔයාගේ email එක දාලා phone number එක දාලා මේක රෙජිස්ටර් වෙන්න පුළුවන්. හැබැයි මේව කරද්දී හරිම phone number එක හරිම email එක දාන්න. බොරුවට හදපු phone number බොරුවට හදපු email account ඒවා පාවිච්චි කරන්න එපා. ඔයාගේ හැම වෙලෙම පාවිච්චි කරන එකම දාන්න මේකට. හරි වැදගත් ඒක. වෙන අයගේ නම්බර තියෙන SIM ගන්නත් එපා. හරි. මේම රෙජිස්ටර් වුණාට පස්සේ දැන් මේක මම ස්ටෙප් බයි ස්ටෙප් කියනට වැඩි ඉස්සෙල්ලා බලමු අපි කොහොමද මේක වෙන්නේ කියලා. දැන් මේම වුණාට පස්සේ අපිට එනවා අපිට හැදෙනවා අර මම කියපු මේ CSE එකේ රෙජිස්ට්‍රේෂන් එක අපිට ඔන්න වෙනවා. ඔන්න අපි හිතමු දැන් මේම වුණා කියලා. මේක තමයි ඔන්න අපි රෙජිස්ටර් වුණා. දැන් මේක හරි. ඊට පස්සේ අපිට ඊළඟට තියෙන්නේ CDS account එක හදන්නනේ. ඒක හදන්නේ මේකෙන්ම තමයි. මේකට සයින් වුණාට පස්සේ මේක ඇතුලේ තියෙනවා වෙනම මෙනු එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා ඉවර මේ මෙතන වට පේනනම් මේකේ තියෙනවා මේ තියෙන්නේ පොඩි රවුමක් වගේ. මේක ක්ලික් කරාන් පස්සේ මේක එනවා මේ create new CDS account කියලා. ඒකෙන් හදන්න පුළුවන්. හරිද? හරි අපි ඒක පස්සේ බලමු. අපි හිතමු ඒකට ගියා කියලා. ඊට පස්සේ ඒකේ තියෙනවා ෆිල් කරන්න ඔයාගේ ඩීටේල්ස් ෆිල් කරන්න ෆෝම්ස් ගොඩක් තියෙනවා ඒව ඔක්කොම ෆිල් කරන්න වෙනවා. හරිද? අපි තුමු මේකත් ෆිල් කරා කියලා. ඒක ෆිල් කරාට පස්සේ දැන් ඒකේ තියෙනවා ඔයාට බ්‍රෝකර්ව තෝරන්න. දැන් කවුද බ්‍රෝකර් කොහොමද බ්‍රෝකර් තෝරන්නේ ඒක වෙන කතාවක්. අපි බලමු දැන් මොකක් හරි බ්‍රෝකර් කෙනෙක් දැම්ම කියමු. මේකේ තියෙනවා බ්‍රෝකර්ස් ලිස්ට් එකක් තියෙනවා. ඒ ලිස්ට් එකෙන් මේ ඔයාට කැමති බ්‍රෝකර් කෙනෙක් තෝරන්න තමයි තියෙන්නේ. හරිද? මම පෙන්නන්න මෙන්න මේ වගේ එකක් එන්නේ. මේ වගේ drop down එකක් තියෙනවා. මේ ක්ලික් කරාම මේ වගේ මේ පල්ලෙහාට තියෙන බ්‍රෝකර්ස්ලාගේ නම. ඔයින් එක්කෙනෙක් ඔයාලට තෝරන්න පුළුවන්. අපි ඒක පස්සේ බලමු. හරිද? දැන් එහෙම කරා කියමුකෝ. එහෙම කළා මේක සබ්මිට් කරලා පස්සේ
කොහොමද දැන් මේ බ්‍රෝකර් ඔයාව කන්ටැක්ට් කරගන්න ඒ කතන්දර කොහොමද වෙන්නේ? මෙහෙමයි. මේක සබ්මිට් කරාට පස්සේ CSE එකෙන්, ඒ කියන්නේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකෙන් ඔයාගේ බ්‍රෝකර්ට මේ විස්තරය යවනවා. ඔයා සිලෙක්ට් කරපු බ්‍රෝකර්ට මේ විස්තරය යවනවා. ඊට පස්සේ එතනදී එයා ඒ ඔක්කොම වැලිඩේට් කරලා ඉවරලා ඔයාට එවනවා ඊමේල් එකක්. එක්ක කෝල් එකක් දෙනවා. ගොඩක් කරලා ඊමේල් එක තමයි එන්නේ. හරිද? අපි ඒකත් මෙතන දාගමු. ඔන්න ඊමේල් එකක් එනවා. මේ ඊමේල් එකේ තියෙනවා ගොඩක් වෙලාවට මේකේ තියෙනවා ඔයාගේ ෆෝම් එකේ පුරවලා යවපු එකේ සමහරට අඩුපාඩු තියෙන්න පුළුවන්. නම ගම්ම පොඩි පොඩාර මේ වෙනස් වෙන්න මොන හරි තිබ්බොත් ඊමේල් එක දාලා මෙන්න මේක පොඩි ඉෂුව එකක් තියෙනවා මේක හදලා එවන්න කියලා. ඒතකොට එහෙම වුණොත් ඔයාලට තියෙන ආපහු මේ මෙතෙන්ට අර මම පෙන්නපු එකට ගිහිල්ලා මේ අයිකන් එක ආයි create new account කියලා ගියන් පස්සේ ආපහු ඔයා කලින් පුරවපු ෆෝම් ටිකම ආයි ලෝඩ් වෙනවා. ඒවා ෆිල් කරපු විස්තරات එකේ තියෙනවා. ඒක පොඩ්ඩක් ලෝඩ් කරනවා. ඒකේ ඒ කරන චීන චේන්ජ් එක පොඩ්ඩක් වෙනස් කරලා ඒක කළා ආපහු සබ්මිට් කරන්න. ඊට පස්සේ ආයෙ අරයට යනවා. ඔයාලට මුත් කරන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ එයා ඊට පස්සේ ආයෙ ඒක බලලා ඉවරලා ආයෙ මොන හරි තියෙනවා නම් ආයෙ යවනවා. මේක හදලා එවන්න කියලා. ඒ ඔක්කොම හරිනම් ඊට පස්සේ වැඩේ හරි. ඊට පස්සේ ඔයාලට ඊළඟට දෙනවා. දැන් හරි කියමු මෙතනින්. දැන් මේ ඇවිල්ලා ලයිසන් එකත් අරගෙන දැන් CDS account එකත් හදලා දැන් ඊළඟට වැඩේ තමයි දැන් මොකෙන්ද දැන් ඔක්කොම හරිනම් අපිට කොටස් ගන්න විකුණන්න පුළුවන් ඉන්න බෑ. ඒක කරන්නේ කොහොමද? ඒක මේකෙන්ද කරන්නේ? බෑ. මං කියන්නේ මේක හරියට මේ ලයිසන් එකක් කියලා. දැන් අපිට ලයිසන් එකේ නැගලා එහෙම යන්න බෑනේ. ඒතර එහෙමනම් මොකෙන්ද අපි ඔය කොටස් ගන්න නම් මනම් කරන්නේ? ඒක අපිට මොබයිල් ඇප් එකක් දෙනවා. ඒක දෙන්නේ බ්‍රෝකර්. ඒක දැනට ඉස්සරලම් වර්ග දෙකක් එහෙම තිබ්බා. Direct FN එකයි ATAD එක. නමුත් දැන් ඔක්කොම වගේ දෙන්නේ ATAD කියන ඇප් එක. මෙන්න මේක. ATAD ඇප් එක. හරිද? මේක වෙනම මොබයිල් ඇප් එකක්. හරිද? එතකොට මේකෙන් තමයි අපි මේකට ලොග් වෙලා තමයි අපි කොටස් ගන්න විකුණන ඒ දේවල් කරන්නේ. හරිද? දැන් ඔන්න ඔහොම තමයි කතන්දරය. දැන් මං ඊළඟට කියන්නම් මෙතන දැන් අපි මේක සයින් වෙන හැටි. එතකොට මේකේ ඉඳලා මේ CDS account එක හදන ඒක ඇවිල්ලා මම මේකෙදි විස්තර කරන්නේ නැහැ. මොකද ගොඩාක් වීඩියෝස් තියෙනවා හරි පැහැදිලිව ඒගොල්ලෝ විස්තර කරලා මේ පියවරෙන් පියවර ඒ ෆෝම් එක පෙන්නලා ෆෝම් එක ෆිල් කරන විදිය ඔක්කොම කියනවා. හරිද? මම ඊට වඩා වැදගත් දේවල් ටිකක් තමයි අද කතා කරන්න යන්නේ. දැන් ඔයාට මේක හදන එක, ඒතකොට මේකේ මේ ෆෝම් එක ෆිල් කරලා බ්‍රෝකර්ට යවන එක ඒක ඔයාට බලන්න ඕන නම් ඔයා මේක YouTube එකේ සර්ච් කරන්න how to create CDS account සිංහල කියලා මේ ඕන තරම් වීඩියෝස් තියෙනවා. මේ බලන්න ලස්සනට ගොඩක් මේ වීඩියෝස් තියෙනවා. ඔක්කොම සිංහලෙන් හරිය පිළිවෙලට පැහැදිලිව හදනවා මේ පියවරෙන් පියවර ඒ ස්ක්‍රීන් ඔක්කොමත් පෙන්නලා. ඉතින් ඒ වගේ එකක් බලන්න මේ මගේ channels නන් නෙවෙයි. නමුත් ඕන තරම් වීඩියෝස් තියෙනවා. බලලා ඒ විදිහට හදන්න පුළුවන්. එතකොට මම අද කියන්න යන්නේ මේක හදද්දී එන්න පුළුවන් ප්‍රශ්න කිහිපයක් ගැන. ගොඩක් වීඩියෝස් වල එහෙම තිබ්බේ නැහැ. ඒක තමයි මම කියන්නේ. හරිද? පළවෙනි එක තමයි මේ ඇප් එක හදද්දී මේ CSE එකට රෙජිස්ටර් වෙද්දී ඔයාලට එක තැනක එනවා මෙන්න මෙහෙම එකක්. මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් එනවා. මේකෙන් ඔයාලට තෝරන්න තියෙනවා ඔයාගේ මේ CSE ඇප් එකට ලොග් වෙද්දී කොහොමද මේ ඇක්සස් ගන්න. ඒ කියන්නේ පාස් කෝඩ් එකෙන්ද නැත්නම් ෆින්ගර්ප්‍රින්ට් එක දාලාද ගන්න කියලා. ඔයාලට මේ ඕන එකක් තෝරන්න පුළුවන්. ඔයා ෆින්ගර්ප්‍රින්ට් තේරුවොත් ඔයාගේ ෆෝන් එකේ ෆින්ගර්ප්‍රින්ට් එක එකට මැප් වෙනවා. එතකොට ඔයා ලොගින් වෙද්දී ඒ ඇප් එක ඕපන් කරද්දී ෆින්ගර්ප්‍රින්ට් එක දාපු ගමන් ලොග් වෙනවා. නැත්නම් මේක දැම්මොත් ඔයාට පාස්වර්ඩ් එක ඔයා ෆෝන් එකට පාස්වර්ඩ් එකක් නම් දාලා තියෙන්නේ. ඒක ප්‍රොම්ප්ට් වෙනවා. හරිද? නැත්නම් යට එකකින් බයෝමෙට්‍රික් අර මූණ එහෙම පෙන්වනවා නම් ඒක. නමුත් සමහර ෆෝන්ස් වල මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක මොකක් හරි එකක් සිලෙක්ට් කරපු ගමන් ඔයාලට මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් එනවා. මේක මෙම් කැරක් තියෙනවා. හැබැයි හරිය විදිහට නම් මේක විනාඩියක් යන්න කලින් ටක් ගාලා එනවා මේක. මේක කරගෙන ටක් ගාලා ඩිටෙක්ට් කරගෙන හරි ඔක්කොම හරි කියලා එනවා මැසේජ්. හැබැයි එන්නේ නැත්තම් සමහර ෆෝන්ස් වල ප්‍රශ්නයක් තියෙනවා. ෆින්ගර්ප්‍රින්ට් එක දාපුවම මේක කැරක් තියෙන මෙතනින් හරි යන්නේව නැහැ. එහෙම වුණොත් ඔයා ආපහු බෑක් කරලා ඉවරලා මේකෙන් පින් එක පැටර්න් එක තෝරන්න. එතකොට පාස්වර්ඩ් එක ගහලා යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද මේක මේ ඇප් එක වැඩිව යූස් වෙන්නේ නෑ. අපි යූස් මං කියවනේ මේකෙන් නෙවෙයි ෂෙයාර්ස් බයි කරන්න කියලා. අපි ඒක කරන්නේ ATAD ඇප් එකෙන්. ඒතර මේක ගොඩක් කරලා අපි තිබුණාට වැඩි ඕපන් වෙන්නේ නැහැ ඇත්තටම.
හරිද? ඒකෙන්ද එහෙම කරන්න සමහරලාට ඒ අර ඔය මුලින් ෆින්ගර්ප්‍රින්ට් එක බලලා ඒක හරි ගියේ නැතුණාන් පස්සේ ආයෙ බැක් කරලා මේක කරන් පස්සේ සමහරට හරි නොයන්න පුළුවන්. එහෙම සමහරට ෆෝන් එකත් රීස්ටාර්ට් කරන වෙන වෙලාවල් තියෙනවා. කළා කොහොම හරි මුකුත් ඔබ නැතුව කෙලින්ම පින් එක දීලා දාන්න එහෙම වුණොත්. එතකොට පින් එක ගමු ඔයාලට පාස්වර්ඩ් දෙන්න එනවා. ඉතින් එහාට ඒක යනවා. හරිද? ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. හරි. එතකොට ඊළඟට වැදගත්ම එක තමයි බ්‍රෝකර් සිලෙක්ට් කරන. මම කිව්වා මේකෙන් පස්සේ CDS account එක ඊළඟට හදන්නේ. CDS account එක හදද්දී ඔයාලට එක තැනක එනවා මම පෙන්නුවා මේ ස්ක්‍රීන් එක මේකෙන් බ්‍රෝකර් සිලෙක්ට් කරනවා. දැන් මොන වගේ කෙනෙක්ද අපි තෝරන්න කවුද හොඳ කියන ප්‍රශ්න හැමෝටම තියෙනවනේ. වැඩේ මේකයි. අපි දැන් මේව අලුතෙන් මේ ජොයින් වෙන්නේ. ඒකට අපි මහා කෝටි ගණන් දාලා මේකට යන්නේ නැහැනේ. ඒතකොට අපි සාමාන්‍යයෙන් පොඩි ගණන් දාලා මේකට රෙජිස්ටර් වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් පොඩි ගණන් දාලා යන අපිට බ්‍රෝකර්ලගෙන් ලොකු සපෝට් එකක් එන්නේ නැහැ. මොනවාද ගන්න හොඳ ෂෙයාර්ස් මොනවාද කීයක්ද ඒවා අහන්න ඒවට ඇත්තටම උත්තර දෙන්නේ නැති තරම්. ඒක හින්දා තමයි මම අර පළවෙනි වීඩියෝ එකේ කිව්වේ ඉගෙන ගන්න ඕන ටික ඇනලයිස් කරන විදිහ අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට අපි දන්නවා මොනවද ගන්න හොඳ ෂෙයාර්ස් කොහෙලාද ගන්න ඕනේ කොච්චර දැම්මොත් හොඳයිද ඒ ඔක්කොම අපි ඉගෙන ගන්නවා. එතකොට ආයි බ්‍රෝකර්ගෙන් කිසි දෙයක් අහන්න ඕනේ නැහැ. හරිද? මම කියන්නේ බ්‍රෝකර්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ කොහොම සුළු දේවල් කීපයක්. අපි සල්ලි දාන එක. අපි උගේ account එකට දාන්නේ. එතකොට එයා තමයි අපේ CDS account එකට දාන. අපි බ්‍රෝකර්ගේ account එකට තමයි සල්ලි දාන්නේ. දැම්මට පස්සේ ඒ දාන්ති අපි online නම් එහෙම නැත්නම් බැංකුවට ගිහලා හරි කොහොම හරි එහෙම දාලා reference number එක දීලා දානවා අපේ CDS account number. ආ CDS account එක හදනවා අපි number එකක් දෙනවා account number. ඒක තමයි අපි දාන්නේ. ඒව මුලින් broker එකෙන් අහන්න කොහොමද දාන්න ඕනේ කියන එක අහන්න පුළුවන්. හරිද? එතකොට reference number එක දාලා සල්ලි එක transfer කරා සාමාන්‍යයෙන් විනාඩි 5ක් 10ක් නැත්නම් පැය භාගයක් වගේ යද්දි අපේ CDS account එකට වැටෙනවා. අපි ඒ trade එකෙන් log වෙලා බලද්දී අපේ CDS account එකට අදාළ සල්ලි වැටෙනවා. ඊට පස්සේ ඉතින් අපිට ඒක පාවිච්චි කරලා shares buy කරන්න පුළුවන්. එතකොට shares buy කරලා එහෙම කළා අපි දැන් shares sell කරන් පස්සේ අපිට සල්ලි හම්බෙනවනේ. ඒ සල්ලි වලටනේ CDS account එකට. ඒතර ඒ ටික කොහොමද අපිට බැංකුවට ගන්නෙ? ඒක ගණන් නම් අපි ආයෙ brokerට කියන්න ඕනේ. right මෙන්න මගේ account එකේ මෙච්චරක් තියෙනවා. ඒකෙන් මෙන්න මෙච්චර ප්‍රමාණයක් මගේ බැංකුවට transfer කරන්න. එහෙම කියලා එයාට mail එකක් දාන්න ඕනේ. එතකොට mail එක දාපුවම සාමාන්‍යයෙන් සමහරවිට දවසක් දෙකක් යනවා ඔක ගන්න. එන්න. හරිද? ඒක එහෙම තමයි. එතකොට එහෙම දැම්පස් ඒගොල්ලෝ අපේ බැංක් account එකට transfer දානවා. ඉතින් එතකොට ඔන්න ඔය වගේ වැඩ දෙක තුනකට තමයි සාමාන්‍යයෙන් broker අපිට ඕන වෙන්නේ. අනිත් ඒවා අපි කරන තරමට හොඳයි. හරිද? එතකොට මම කියන්නේ broker කෙනෙක් තෝරනකොට ඔයා බලන්න ඕනේ වැදගත්ම දේ තමයි A-Trade app එක. එහෙම නැත්නම් online platform app එක දෙන්න ඒගොල්ලෝ කීයක් හරි ආය කරනවද කියන එක. මම කියවනේ මෙතනද අපිට ඕන වෙනවා කියලා මේ කොටස් ගන්න මේ online app එක ඕනේ මේක පාවිච්චි කරන්නේ අපි shares buy කරන්නේ. මේක දෙන්නේ broker කියලාත් මම කිව්වා. broker සමහර අය කියනවා හරි ඕගොල්ලන්ට මේක දෙන්නම්. හැබැයි ඕගොල්ලෝ මුලින් රුපියල් 50000ක කොටස් ගන්න ඕනේ. ඔයා account එක හදපු ගමන් CDS account එක 50000ක් දාන්න ඕනේ. එහෙම කරොත් තමයි අපි මේක ඔයාලට දෙන්නේ. අන්න එහෙම කියනවා. සමහර අය 50000 සමහර අය ලක්ෂය සමහර අය ලක්ෂ 5 ඒ වගේ ගණන් තියෙනවා. එක එක බ්‍රෝකර්ස්ලාට එක එක ගණන් තියෙනවා. හරිද? එතකොට අන්න ඒක තමයි ඔයාලට වැදගත්ම වෙන දේ. හරිද? එතකොට මුලින් අහගන්න මෙහෙම කීයක් ගන්නවද කියලා බ්‍රෝකර්. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාට ගැලපෙන බ්‍රෝකර් කෙනෙක් ඒකෙන් තෝරගන්න. කළා එයා මෙතනින් තේරුවම හරි. බ්‍රෝකර් තෝරනකොට සමහර බ්‍රෝකර් තෝරලා තව යටින් තෝරන්න තියෙන ඔයාට ඇඩ්වයිසර් කෙනෙකුත් තෝරන්න පුළුවන්. නැත්නම් ඒක බ්ලැන්ක් තියන්නත් පුළුවන්. එතකොට ඔයා දන්න ඇඩ්වයිසර් කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ බ්‍රෝකර් ෆෝම් එකක් සාමාන්‍යයෙන් අපි රෙජිස්ටර් වෙද්දී බ්‍රෝකර් තෝරලා රෙජිස්ටර් කරලා ඒගොල්ලෝ අපිට අසයින් කරන එක්තරා පුද්ගලයෙක්. මම ඔක පළවෙනි වීඩියෝ එකේ කිව්වා. එයාගෙන් තමයි අපි උපදෙස් ගන්න. බ්‍රෝකර් කියන්නේ කම්පැනි එකක්නේ. ඒතර කම්පැනිෙන් අපිට එක්තරා පුද්ගලයෙක් අසයින් කරනවා. එයාත් එක තමයි අපි ගනුදෙනු කතා බහ කරන්නේ. එතකොට එයා තමයි ඇඩ්වයිසර්. එයා තමයි ඇඩ්වයිසර් කියලා කියන්නේ. ඉතින් ඔයා දන්න කෙනෙක් ඉන්නවා නම් එයාව සිලෙක්ට් කරන්න පුළුවන්. නැත්නම් බ්ලැන්ක් තියන් ඒතර ඒගොල්ලෝ කවුරු හරි ඔයාට අසයින් කරනවා. එතකොට මම අර කිව්වා වගේ කීප දෙනෙක් දැන් ඒවා වෙනස් වෙනවා. ගණන් සැරින් සැරේ වෙනස් කරනවා. දැන් උදාහරණයක් කිව්වොත් ආශා සිකියුරිටිස් එක ඉස්සර මම හිතන්නේ මට මතක විදිහට ලක්ෂ 5ක් විතර ඒගොල්ලෝ ගත්තා. නමුත් දැන් ඒගොල්ලෝ ෆ්‍රී දෙනවා. හරි ඒ වගේ සැරින් සැරේ වෙනස් වෙනවා. දැනට මේ මම කියන කාලෙ වෙද්දී මෙන්න මේ කට්ටිය ෆ්‍රී. SC Securities එතකොට Bartlett ආශා එක Nesto එක ඔන්න ඔය වගේ සෙට් එකක් තියෙනවා ෆ්‍රී. හොඳම දේ ඔයගොල්ලෝ ඒගොල්ලන්ට කතා කරලා
අහන එක තමයි. ඔයගලන්ට ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක දෙන්න, එහෙනම් නැත්නම් ඒටඩ් ඇප් එක දෙන්න මූලික ගාණක් තියනවාද නැත්නම් ෆ්‍රී දෙනවද? ඒක අහන්න. සමහර අය 50000 දැන් ෆස්ට් කැපිටල් එක එහෙම ඒගොල්ලෝ 50000ක් ගන්නවා. ඒකෙන් කියන්නේ 50000 අපිට හම්බෙන්නේ නැහැ. නමුත් ඒ 50000 අපි දැම්මොත් තමයි අපිට ඇප් එක දෙන්නේ. ඊට පස්සේ අපිට ඒ 50000න් අපිට කොටස් ගන්න පුළුවන්. හරිනේ? එහෙම එකක්. අන්න එහෙම කියලා බලලා ඔයා බ්‍රෝකර් කෙනෙක් තෝරගන්න. ඔයා අර ඇනලයිස් ටික හරියට ඉගෙන ගන්න. අර මම පළවෙනි වීඩියෝ එකේ කියපු ඒ සෙට් එක ඊට පස්සේ ඔයාට බ්‍රෝකර්ගෙන් අහන්න ඕනේ නැහැ කොටස් ගන්න. ඔයාටම හරියට ගන්න පුළුවන්. හරිනේ? හරි. ඊට පස්සේ තව එකක් තියෙනවා. දැන් මම කියන්නේ මේ ඊමේල් එකක් ඔයාලට එනවා මේ ඔයාගේ මොනවා ෆෝම් එකේ අඩුපාඩු තිබ්බොත් කියලා. හරිද? එතකොට ඔයා දන්න අඩුපාඩු තියෙන්න පුළුවන් නම ටයිප් කරපු විදිහ සමහරට ඇඩ්‍රස් එක වෙනස් අනම්මනම් ඔය වගේ කතන්දර. ඊට අමතරව මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් මේකෙදි ඔයාට දාන්න ඕනේ ඔයාගේ ID එකේ ෆොටෝස් එහෙම මේ ෆෝම් එකේදී දාන්න තියෙනවා. ඊට පස්සේ ඒ බ්‍රෝකර් කරනවා වැඩක් එයා ඒ ID එක ඇත්ත එකක්ද කියලා බලන්න. එයා ඒක මේ අර පුද්ගලින් ලියාපදිංචි දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා ඒක චෙක් කරනවා මේ ඇත්ත ID එකක්ද මේක විස්තර හරිද කියලා. හරිද? අන්න එතනදී පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහර IDs රෙජිස්ටර් වෙලා නැහැ. ඒ චෙක් කරන ඔන්ලයින් සිනාරියෝ එකට ඒ සිස්ටම් එකේ රෙජිස්ටර් වෙලා නැහැ. එහෙම වුණොත් ආපහු ඔයාට මේ බ්‍රෝකර් ඊමේල් එකක් කරනවා ඔයාගේ ID ඉන්ෆර්මේෂන් මේකේ නැහැ. ඒකින්ද ඒක කන්ෆර්ම් කරන්න කියලා. නේ එහෙම වුණොත් එහෙම ඔයාට පොඩි දෙයක් කරන්න තියෙනවා. මේකයි කරන්න තියෙන්නේ. ඔයා යන්න DRP කියන්නේ පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව. ඒ වෙබ්සයිට් එක. හරිද? මේක ගියාම මෙන්න මේ යට තියෙනවා ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීම කියලා එකක්. හරිද? මේකට ගියාට පස්සේ මේ විස්තරේ තියෙනවා ඔයාගේ ID එකේ විස්තර ඒ සිස්ටම් එකේ නැත්තම් මෙන්න මේ දේ කරන්න කියලා කියනවා. ඔයා ඊමේල් එකක් ටයිප් කරන්න ඕනේ. ඒ ඊමේල් එකේ කියන්න ඕනේ මගේ විස්තර මේ නැහැ මේ සිස්ටම් එකේ මේ ටික මේ දාන්න කියලා ඉවර වෙලා ඔයා ඊමේල් එකක් යවන්න ඕනේ මෙන්න මේ ඊමේල් ඇඩ්‍රස් එකට. හරිද? ඒක මෙන්න මෙහෙම ටයිප් කරාම ඇති මහා ලොකු දෙයක් ඒකේ මේ දාන්න දෙයක් නැහැ. ඔයා මෙන්න මේ දෙක කිව්වනම් හරි. Dear sir, madam, my ID details not available in the online verification phone online verification කියලා මේක දාන්න කියලා ඉවරලා ඔයා මේකට attach කරලා යවන්න ඕනේ මේ email එකට ඔයාගේ ID එකේ දෙපැත්තම ස්කෑන් කරලා නැත්නම් ෆෝන් එකේ හොඳට quality එකට අරගෙන ඒක attach කරනවා. ඊට පස්සේ ඔයාගේ birth certificate උපන් සහතිකය ඒ වගේම ස්කෑන් කරලා මේකට attach කරන්න ඕනේ. හරිද? attach කරලා ඊට පස්සේ ඔයා දාන්න ඕනේ ඔයාගේ contact number එක මේකේ. ඔයාගේ mobile number එක දාලා මේ ඊමේල් එක ඒගොල්ලන්ට යවන්න. හරිද? යවන්නේ මෙන්න මේ ඇඩ්‍රස් එකට. මේ තියෙන nic.ccu@drp.lk කියලා මේ මෙතන තියෙන ඊමේල් ඇඩ්‍රස් එක. හරිද? මම උනා මේ විස්තර ටික දාන්නම්. මේ සාම්පල් එකයි මේ ටික දාන්නම්. පළවෙනි කමෙන්ට් එකේ. ඊට පස්සේ මේ ඊමේල් එක දාලා හොඳ මතක තියාගන්න මේ ඊමේල් එක දාන්න ඕන සතිය දවසක උදේ දාන්න මේක. දාන්න. හරිද? දාලා මේ නම්බර් එකට ඔයා කෝල් එකක් ගන්න. මේ මෙතන තියෙන නම්බර එක. මේක තියෙනවා මේක දාන්න. ඒකට කෝල් එකක් දීලා කියන්න ඔයාගේ ඊමේල් ඔයාගේ ID details මේ online verification එකේ නැහැ. මම දැන් මේල් එකක් එව්වා. ඔයගොල්ලෝගේ NIC lookup ඊමේල් එකට මේල් එකක් එව්වා. ID එකයි උපන්නෙත් එක්ක මේක පොඩ්ඩක් බලලා දෙන්න කියලා කියනවා. ඔයා ඒක යවපු ගමම කෝල් එක දෙන්න. ඒකට හේතුව ඔයා අද ඊමේල් එක යවලා හෙට කෝල් එකක් දුන්නොත් එහෙම ඒගොල්ලෝ කියනවා ඊමේල් එක ඊමේල් එක හොයාගන්න බෑ. එහෙම කියලා. ඒකින්ද ඊමේල් එක යවපු ගමන්ම කෝල් එක දෙන්න. මෙන්න මේ විස්තර ටික එව්වා කියලා. ඊමේල් එක මතක ඇතුව මෙන්න මේ වගේ මෙතන නම්බර එක දාන්න contact number එක. මේක තමයි ඒගොල්ලෝ කෝල් කරන්නේ. ඒගොල්ලෝ ඊට පස්සේ මේ සිස්ටම් එක බලලා මොනවා හරි තියෙනවා නම් හදලා ඔයාලට කෝල් එකක් දෙනවා. දැන් හරි කියලා. අන්න ඊට පස්සේ ඔයා ආපහු අර ඇප් එක ඕපන් කරලා මේ අර නිව් ගිහිල්ලා ආපහු ඒ ෆෝම් එක පෙන්නනවා. එතකොට ඒක එහෙම ආවි සබ්මිට් කරන්න තියෙනවා. ඊට පස්සේ ආයි බ්‍රෝකර් ඔයාලට කතා කරලා මේ ඒ වල ටික කරයි. හරිද? ඉතින් දැන් මේක දැන් ඔයා මුලින්ම මේ CSC app එක හදලා ඒකේ new කියලා ගිහිල්ලා CDS account එකේ form එක ඔක්කොම පුරවලා බ්‍රෝකර්ට යවුවට පස්සේ ඔයා හිතන්නේ කොච්චර කාලයක් යයිද මේක ඔයාට ඒකකින් reply එකක් එන්න. මේමයි. දැන් මේ මම මේ කතා කරන්නේ 2026 මුල.
මේ කාලෙ වෙද්දි නම් ඔයාට බ්‍රෝකර්ගෙන් පළවෙනි ඊමේල් එක එන්න සතියක් දෙකක් යනවා. සමහරට 3ක් වෙන්නත් පුළුවන්. හරිද? එතකොට සමහර බ්‍රෝකර්ස්ලා ඉන්නවා උන් කෝල් කරාට ආන්සර් කරන්නේ නැහැ කියලා කියනවා. හරිද? මලාට ආන්සර් කරන්නේ නැහැ එහෙම කියලා මේ තියෙනවා. ඔයාට අර මම කිව්වනේ පළවෙනි වීඩියෝ එකේදී ඔයා ජොයින් වෙන්න මේ කොටස් වලින් බලලා තියෙන Facebook group වලට කියලා. අන්න ඒ වගේ බලන්න පෝස්ට් එකක් දාලා ඔයා හිතන බ්‍රෝකර් ඉස්සෙල්ලා තෝරගෙන පෝස්ට් එකක් දාලා මේ බ්‍රෝකර් හොඳද කියලා. අන්න ඒ වගේ එතකොට දන්න නැහැ කියනවා මේගොල්ලෝ හොඳයි කියලා. හරිද? හොඳ නැති අය කියනවා හොඳ නැහැ. පොඩ පෝස්ට් එකෙන් බලන්න. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන්. මට ඒක කියන්න බෑනේ මෙතන. හරි. එතකොට කොහොමද මම අද කියපු කට්ටියගේ අතර ඒ නම නැහැ. මම දැක්ක ගොඩක් මේවයි තියෙනවා ආන්සර් කරන්න නැහැ කියලා. ඉතින් සතියක් දෙකක් ඔහොම යන්න පුළුවන්. ගිහිල්ලා ওই වැඩේ කරනවා. කරලා ඊට පස්සේ ඔයාලට මේ දෙනවා ඒගොල්ලෝ හරි account එක හැදුනා. ඔක්කොම හරි කියලා ඊට පස්සේ ඔයා ඉල්ලන්නේ මේ මට දෙන්න මේ ATAD platform එක නැත්නම් online platform එක දෙන්න කියලා. ඊට පස්සේ ඔයාලට ATAD එකේ username password එවනවා email එකක්. ඊට පස්සේ ඒක login එකත් ඔයගොල්ලන්ට එවනවා. ඒකට ගිහිල්ලා ඉවරලා username මේ password ගහලා log වෙන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේ web එකෙන් ඕනනම් ලැප් එකක් තියෙනවා කම්පියුටර් එකක් තියෙනවා. ඒගොල්ලෝ එවනවා link එකක් ඒකට ගිහිල්ලා log වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් mobile app එක මේ ATAD app එක download කරගන්න පුළුවන් මේකේ මේ තියෙන ATAD stock trading කියලා Play Store එකේ තියෙනවා. ඒක download කරගන්න පුළුවන්. කරලා පස්සේ ඉතින් මේ වගේ ඇතුළට ගියන් පස්සේ පෙන්නනවා මේ. ඊට පස්සේ ඉතින් buying selling කරන්න ඉතින් පොඩ්ඩක් YouTube එකේ හොයලා බලන්න කොහොමද sell කරන්නේ. මමත් පළවෙනි මම හිතන්නේ දෙවෙනි වීඩියෝ එක මම දැම්මා ATAD එකේම කරන විදිය. ඔන්න ඒක බලන්න කොහොමද කරන්න කියලා. ඉතින් එහෙම කළා මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් බොහොම ඉවසීමෙන් කරගන්න. මොකද අර බ්‍රෝකර් එහෙම පොඩ්ඩක් කල් ගන්නවා මේක දෙන්න. ඉතින් ඔන්න ওই විදිහට තමයි මේ account එක හදාගෙන මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා මම කියපු දේවල් ටික. account එක හදනකොට මේ බ්‍රෝකර් ගොඩක් කලාට ඔයාව කන්ෆර්ම් කරගන්න ඔයාට වීඩියෝ කෝල් එකක් ගන්න ඉඩ තියෙනවා. සමහර අය කියනවා වීඩියෝ එකක් හදලා එවන්න කියලා. සමහර අය වීඩියෝ කෝල් එකක් ගන්නවා. එතකොට වීඩියෝ එකක් හදලා එවන්න කිව්වොත් ඒකේ ඔයා පෙනී ඉන්න ඕනේ. පෙනී ඉඳලා මේ ID එක පෙන්වන්න ඕනේ. මම අහවලා මේ මගේ ID එක කියලා එහෙම පෙන්වන්න ඕනේ. වීඩියෝ කෝල් එකක් ගන්නවා නම් ඒ වීඩියෝ කෝල් එකෙත් ඔයාගේ මූණ පෙන්න කෝල් එක කරගෙන ඊට පස්සේ ඒකෙදී ඔයාගේ ID එක පෙන්වන්න වෙනවා. ඉතින් එතකොට අර ෆ්‍රන්ට් කැම් එකේ එහෙම ID එක හරියට අප්රූව් පැහැදිලි නැත්නම් ඔයාලට බෑක් කැම් එකට මාරු කරලා වීඩියෝ කෝල් එක බෑක් කැම් එකට මාරු කරලා ඒකෙන් පෙන්වන්න වෙනවා ID එක. එතකොට ඒගොල්ලන්ට පැහැදිලිව පේන හින්දා. එතකොට මේ ඕනම වෙලාවක බ්‍රෝකර් ආපහු අර ඊමේල් එකක් දාලා කිව්වොත් ඔයාගේ මේ ඩීටේල්ස් වැරදි මේක හදලා එවන්න කියලා ඒ වෙලාවට ඔයාට ආපහු 0 දේ මුල ඉඳලා ෆිල් කරන්න ඕනේ නැහැ. අර CSC app එකට log වෙලා ඒක අර මම අර පෙන්නපු round icon එක ඔබලා create new CDS account කියන එකට ගියන් පස්සේ ආපහු ඔයාට පෙන්නනවා ඔයා කලින් ෆිල් කරපු ඒවා එතන ඔයාට change කරන්න විතරයි තියෙන්නේ. දැන් මෙහෙම වුණොත් ඔයා එක බ්‍රෝකර් කෙනෙක්ට දැම්ම කියමුකෝ දාලා ඔයාට හිතෙනවා මේක හරියන්නේ නැහැ මම මේ වෙන එකකට මාරු කරගන්න ඕනේ කියලා. ඒ වෙද්දී එයා උත්තර එවලා නැත්තම් එයා ඔයාගේ account එක approve කරලා හදලා නැත්තම් ඔයාට ඒ අර බ්‍රෝකර් තෝරන control එක drop down එකක් නේ තියෙන්නේ. ඒක list එකක් වෙනවා. එතන ඔයාට වෙනස් කරන්න දෙන්නේ නැහැ. list එක disable කරලා තියෙන්නේ. ඒක වෙන්නේ එක්කෝ එයා approve කරන්න ඕනේ ඔයාගේ account එක එක්කෝ reject කරන්න ඕනේ. ඔය දෙකෙන් එකක් කරොත් තමයි ඔයාට වෙන කෙනෙක්ව දාගන්න පුළුවන්. හරිද? එතකොට නිකන් අර ඔයාට හිතන මේක බෑ මට වෙන එකෙක් ඕනේ මේක මට රෙස්පොන්ස් කරන්න මට තාම ඊමේල් එකක් කතා වෙන්නේ මට වෙන එකෙක් දාගන්න ඕනේ කියලා. ඒකත් ලේසි නෑ ඔයාට ඌට කෝල් කරන්නම වෙනවා. කෝල් කරලා කියන්න වෙනවා කොහම හරි මේක මම account මේ application එකේ මේක මම reject කරන්න කියලා. එහෙනම් මේගොල්ලෝ reject කරනකොට අහන මොකක්ද application number එක. ඒතර application number එක වඩ දෙන්න වෙනවා. application number එක බලාගෙන ඉතින් සාමාන්‍යයෙන් අර ඔය form එක submit කරලා පස්සේ ඔයාලට email එකක් එනවා මේ broker ගෙන් නෙවෙයි CSC app එකෙන් automatically email එකක් එනවා ඔයා මෙන්න මේ application එක submit කරා මේ brokerට එහෙම කියලා. ඒකේ තියෙන application number එක. ඉතින් ඒක brokerට කියනවා මෙන්න මේ application number එක මම එව්වේ මේක කරුණාකරලා reject කරන්න කියලා. එහෙම එයා reject කරොත් තමයි ඔයාට අර broker select කරන drop down එක ආපහු active වෙන්නේ. ඊට පස්සේ තමයි ඔයාලා වෙන කෙනෙක් තෝරගන්න වෙන්නේ. CDS account එකත් හදලා තියෙන ATAD එකත් හැමුලට පස්සේ ඊළඟට තින් trade කරන්නනේ. ඒක කරන්න නම් ඉතින් අර මං
පළවෙනි වීඩියෝ එකේ කරපු ඇනලයිස් ටික ඉගෙන ගන්න වෙනෝනේ. හැබැයි තාම ඕගොල්ලෝ ඇනලයිස් ටික ඉගෙන ගනිමින් නම් ඉන්නේ. එතකන් චුට්ටක් බයි කරලා බලන්න වගේ හිතනවා නම් ඔයා මගේ දෙවෙනි වීඩියෝ එක බලන්න. ඒකම කියලා තියෙනවා chat GPT එක යූස් කරලා ලේසියෙන් ඇනලයිස් කරගන්න විදිය. හැබැයි ඒක අර පළවෙනි ටික ඉගෙන ගන්නකම් විතරයි ඈ. ඒ විදිහට පොඩ්ඩක් ඕනනම් කරලා බලන්න. මගේ වීඩියෝස් බලද්දී ටිකක් ස්ලෝ කියලා හිතනවා නම් YouTube එකේ settings වලට ගිහිල්ලා speed එක දාගන්න 1.5 විතර. එතකොට හරි.